දරුවා අතර මූලික හා දීර්ඝකාලීන සම්බන්ධතාවයට බලපානු ලබයි. මේ මොකද්ද? දැන් එක එක ගොබ්බ වැඩේ ඉන්නේ දැන් මාස 4කින් කිරි දෙන එක නවත්තන්න ඕන ගගා. දැන් පේනවද මව් කිරි දීම ළමයා සහ මේ අම්මා අතර දීර්ඝකාලීන සම්බන්ධතාවයට බලපානවා. ඒ මොකද චූටි ළමයින්ට එන්ටර්ටේනින් කියලා જાතියක් නැහැ. සින්දු අහන්න දන්නේ නැහැ. ප්‍රහේලිකා පුරවන්න දන්නේ නැහැ. Facebook account නැහැ. එහෙනම් මොනවත් නැති හින්දා ඒ ළමයාට තියෙන එකම විනෝදේ මොකක්ද? කිරි බොන එක විතරයි. අම්මට Facebook account තියෙනවා. සින්දු අහන්න වෙලාව ඕන. මහත්ය එක කතා කරන්න තියෙනවා. ෆිල්ම් බලන්න ඕන රස සරණිය බඩ සරණිය එකක තියෙනවා ඒවා බලන්නත් ඕන. රන් වෙන්න වෙලාව ඕන. ඕපදූප කතා කරන්න වෙලාව ඕන. Taman තනි වෙලා කියලා හැමෝටම කී අඬන්න වෙලාව ඕන. මේ වගේ වැඩ අම්මට තියෙන අතරේ ළමයාට තියෙන එකම වැඩේ මොකද්ද? රයිට්. ඒ වෙලාවේ ළමයා කිරි ඉල්ලනවා. ඉල්ලපුවම මේ බඳ මිනිස්සෙක් වෙලා ඉපදීමේ වාසිය මනුස්ස පැටව ඉපදිලා කිරි බොද්දී අම්මගේ මූණ දිහා බලන් ඉන්නේ. තමන්ගේ තියෙන එකම විඳීම සතුට දෙනකොට ඒ දෙන කෙනා දිහා කෘතවේදීව දරුවෝ බලනවා. කිරිබොන ළමයි අම්මලා දිහා ඉතාම සෙනෙහසින් බලනවා. ඉතා සෙනෙහසින් බලනවා. ඒ ඇස්වල තියෙන්නේ ස්තුතියි කියන එකමයි. තව ඒ ළමයි අම්මගේ පපුව අත ගන්නවා. මොකද තමන්ට තියෙන එකම සතුට දෙනකොට ඒක විඳිනවා ඒ ළමයා. මේ විඳින්මින් අම්මා දිහා බලනකොට අම්මා රන් දෙපැයි බලනවා නම් හරිද? මට මේවා කියන්න මම මේක දතකට උල් කරගෙන ආවේ අද. හරි? අම්මා Facebook. ඒ වගේ ගොබ්බියෙක් වෙන්න එපා. ළමයට තියෙද්දි කිරි දෙන වෙලාවේ අම්මට තියෙන ඕන එකම වැඩේ ළමයට කිරි දෙන එක විතරයි. ඒක හරියට කරන්න. මොකද අපි ගොඩ නැගුණු පරම්පරාවේ අපි ගොඩ නැගෙද්දී ඔයාලා ඉපදින කාලේ අම්මලාට වෙන වැඩ නැහැ. ඒගොල්ලෝ එක හිතින් අපිව හැදුවා. ඒ වෙලාවේ තමයි ළමයිගේ මූණ දිහා අම්ම බලන්නේ, අත් කකුල් අත ගන්නනේ, හැඩ හදන්නේ, නහය අල්ලන්නේ. දැන් රිමෝට් එක අල්ලලා ඉන්නවා. ඒතකොට මේ අම්මා සහ දරුවා අතර සම්බන්ධතාවය ගිලිහෙන ප්‍රධාන කරුණු ළමයාට පොඩි කාලෙම ළමයාගේ ස්නායු වැඩෙන අතරේ හිතෙනවා අම්මා මට වගක් නැහැ කියලා. ඕක තමයි ඉස්සරහට දිගටම යන්නේ. ඒක පුදුම දේවල්. ඊට පස්සේ දරුවා වඩා ගන්නකොට පපුවට තුරුල් කරන වඩා ගන්න ඕන. පපුවේ හાર્ට් බීට් එක ළමයාට දැනෙනවා. මොකද ළමයාගේ ඉතාසියුම් මේගොල්ලන්ට මේ හොඳට දැනෙනවා. අර ටෙම්පරේචර් එක දැනෙනවා. බොඩි ටෙම්පරේචර් එක ළමයා අඳුර ගන්නවා. ඒකයි නෑදෑයෝ 10 දෙනෙක් අතරේ අඬ මර ලතෝනි දෙන ළමයා අම්මා වඩාගත්තු ගමන් එහෙමම කාම් ඩවුන් වෙන්නේ. මේ උණුසුමට ළමයා නින්ද යනවා. ඒකට පපුවට මෙහෙම තුරුල් කර ගන්න ඕන. දැන් එහෙම නෑ. ගන්නවා දිවි මකුලෝ වගේ පිටේ එල්ල ගන්න. යකෝ මේ බටහිරින් ගන්න ඕන හොඳ දේ විතරක් ගනින්න. හොඳ දේවල් තමයි මේ කලිසම් ෂර්ට් මේ ඔක්කොම ටෙක්නොලොජි එක මේවා හොඳයි මේවා ගනින්න. ඒ උන්ගේ ගොන් වැඩ ගන්න එපා. මේ අපිට ඉතිරි වෙලා තියෙන්නේ මේ හදවතේ බැඳීම විතරයි. ඒකත් නැති කරගන්න එපා. මෙහෙම පිටට මේ පපුවට මෙහෙම තුරුල් කරගත්තාම පපුවේ උණුසුම දැනෙන්නේ, හાર્ට් බීට් එක දැනෙන්නේ, පපුවේ රස්නේ දැනෙන්නේ. පිටට එල්ල ගත්තාම දැනෙන්නේ පුකේ රස්නේ. ඒක ළමයට වඩන්නේ සරලව කිව්වොත්. ඒ හින්දා අම්මලා වෙන්න ඔක්කොටම කලින් නැනීලා වෙන්නේ නැතුව. මේක දෙකක්. අපේ අම්මලාට සිහි කර කර වැන්දත් පාඩු නෑ. කියලා අහන්න අම්මලා කොහොමද වඩාගත්තේ කි? එල්ල ගත්තද කියලා අහන්න තලපතා වගේ පිටිපස්ස. ඔව්. තර මේ කොහෙද පොළට ගිහින් තලපත් මාළු අරන් ඉන්නේ අර ඒ වගේ මල්ලකුත් දැන් තියෙනවා. ළමයා මල්ලි දාගෙන යන්නේ. තව ටික කාලෙකින් ඕක අර රට එහෙම යනකොට අර මේ බෙල්ට් එක දිගේ තියවයි ළමයා. ස්ටිකරයක් ගහලා. ඊට වඩා මිනිහටයි ගෑනටයි ලව් කර කර යන්න ඕනනේ.
සංසාරේ වෙච්ච දෙයක්. ඒ හින්දා හරි හැමං අම්මා තාත්තා වෙන්න. කිරි දෙනකොට ඒක මුළු තමන්ගේ සියලුම වැඩ පැත්තකින් තියලා කරන්න ඕන එක. දැන් ඔය මනෝවිද්‍යාවෙත් තියෙනවා ළමයි සම්බන්ධව තියෙන කොටස් දන්න අය දන්නවා මේවා සයිකොලොජියම හොඳට හදාරපු කට්ටිය. චූටි ළමයි ඇවිල්ලා දැන් ඔයාලා අම්මලා තාත්තලා වුණාම මෙන්න කරන්නේ. ඔය චිත්‍රෙම ඇඳලා ඉන්නේ චූටි. දැන් පොඩි ළමයි චිත්‍ර ඇඳලාගෙන දෙනවා. ගෑනු ළමයි අම්මලා වගේ වෙන්න සාරි වගේ අඳිනවා. ලිප්ස්ටික් ගා ගන්නවා. කරලා ඇති. කොල්ලෝ තාත්තව රඟපානවා. මම අප්පච්චි කියලා කියනවා. මම තාත්තා කියනවා. හරිද? ඊළඟට එක එක සත්තු වගේ එනවා. නේද? ඔන්න සර්පෙක් කෙනෙක් ඔන්න ස්නේක් කෙනෙක් කෙනවා. එහෙම ඒ ළමයා Tamanට මොනවා හරි පෙන්වන්න ඉද්දී තමන්ගේ වැඩ පැත්තකින් තියෙන අම්මෙක් තාත්තෙක් වෙන්න බලන්න. පොඩ්ඩක් ඉන්න බඩ ප්‍රොජෙක්ට් එකේ ඉන්නේ කියලා. මේ මොකද තමුසේ ඊයේ සර්පෙක් වුණා නේද? යනවා කියලා. ළමයි තඹ දොයිතුවකට තමන්ගේ අම්මා තාත්තා මායින් කරන්නේ නැති වෙයි. ඉතින් අර හැම වෙලෙම කරන්න බැරි වුණත් පුළුවන් උපරිමයෙන් ළමයින්ට අවස්ථාව දෙන්න ඕන. චිත්‍ර ගෙනත් දෙනවා කැත ඒවා. තේරෙනවද? එතකොට ඒක බල හැමෝටම පෙන්න hina වෙන්නේ මේ. එතකොට මන්ද බුද්ධිකෙක් වෙනවා තාත්තා. දැන් ඒක දැක්කහම දැන් මේ ඇත්තට මේ දෙමව්පියෝ කරන්න හොඳ නැති ඒවා මම කියන්නේ. දැන් ළමෙක් අඳිනවා අම්මා. හරිද? ඇඳලා අම්මා කොණ්ඩ කට්ටක් ගහනවා කියනවා හැමදාම රතු පාට එකක්. එතකොට දැන් ළමයා අම්මව ඇඳලා කොණ්ඩ කට්ටත් රතු පාට ඇඳලා. දැන් මේක දැක්කහම අම්මලාට මේක හරි විනෝදයිනේ. එතකොට කාලා ඇත්තටම hina වෙන්නේ. hina වෙලා ළඟයට මේ බලන්නකො ළමයාගේ බල හිතන්නේ එයා ඇඳපු චිත්‍රෙට විහිළු කරනවා කියලා. මම මේ කියන්නේ තේරෙනවද? මේවා බරපතල ඒවා. ඉස්සලා ලස්සනයි කියලා ළමයේ චිත්‍රයක් පෙන්නපු ගමන් මොලේ අරගෙන පහළට දාගන්න නැතුව එතන මොලේ තියාගන්න ඕනේ ඉස්සලා. ඉස්සලා ලස්සනයි කියන්න ඕන. ලස්සනයි පුතේ මේ අම්මි නේද? ආනේ ඕනේ මං වගේම මට මේ බලන්නකො ෆොටෝ එකක් වගේ කියලා. ඔළුව අත ගාලා ෂේප් එකේ hina වෙන එකක් දොර වහගෙන හයියෙන් කරගත්තත් කමන්නේ. දරුවෝ මරුවෝ කරන්න එපා. ඔන්න. දැන් කියනවනේ මට මේ උගන්නන්න එපා කියලා. ඒ ඔය විදිහට පොඩි කාලේදී අසාධාරණට ලක් වෙච්ච උන්. මුල් ළමාවිය ගැටලු. එතකොට අන්න මේ කිරි දෙන ඒවා සම්බන්ධ ඒ කාරණා ටික